හරි ළමයි මේ ඔයගොල්ලන්ගේ මම අර කලින් එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බා 2018 මෙන්න මේ බස්නාහිර පළාත් පේපර් එකේ. එතකොට මම ගණන් හදලා ඉවරලා ඒකේ දාලා තිබ්බා. ඒ රෙකෝඩින් එකේ පොඩ්ඩක් අර අප්ලෝඩ් කරද්දි වීඩියෝ එකේ පොඩි ගැටලුවක් වෙලා තිබිච්ච හින්දා පොඩ්ඩක් සමහර ළමයි එක කිව්වා පැහැදිලි මදි කියන එක. ඒක හින්දා මම පොඩ්ඩක් ආයි රෙකෝඩින් එක ආයි පොඩ්ඩක් කරන්න තීරණය කරා. හරි එතකොට මේකෙදි මම හදලා තියෙන පේපරේම ඕගොල්ලන්ට ටක් ගාලා එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. මොකද මෙතනදී මට ලොකු වෙලාවක් ආයි පාරක් ගාන හදන්න වෙලාව නාස්ති ගන්න බැරි හින්දා. හරි එතකොට මේ වගේ ගානක සන්නිකර්ෂණයෙන් හොයන්න කියන්නේ එතකොට අපිට ආසන්න වශයෙන් ඔයාලට කියන්න මොකද්ද? පළමු මේ මූල හත වඩාත්ම ආසන්න අගය තෝරා යටින් ඉරක් අඳින්න. ඒ කියන්නේ අපිට පළවෙනි සන්නිකර්ෂණයට හොයන්න කියලා කියන්නේ. එතකොට ඔයාලට ඕන නම් 2.6 2.5 2.7 2.4 ආයි වැඩි කරලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලේසිම දේ තමයි 7 කියන එක අරගෙන මෙහෙම එයා බෙදනවා එයාට එන අඩුම වර්ග සංඛ්‍යාවෙන්. එතකොට මම මේකට අක්කලා එක්ස්ප්ලেইন කරන්න. අඩුම වර්ග සංඛ්‍යාව තියෙන 4නේ 4 වඩා අඩුවෙන්. එතකොට මේක දෙකෙන් ගත්ත හැකි. දෙවරක් 2 4යි. එතකොට ඉතුරු වෙනවා 3ක්. දශම ස්ථාන දෙකක් දාලා බිංදු දෙක දානවා. සාමාන්‍යයෙන් අපි සන්නිකර්ෂණ ලියද්දි දශම දිතේ මේ පැත්තට ඉලක්කම් දෙක දෙක කල්පනා කරන්න ඕනේ. දශම දිතක් නැත්නම් ඔයා දශම දිතක් අනිවාර්යයෙන්ම දාගන්න. දශම දිතෙන් දකුණු පැත්තට බිංදු දෙක දෙක තමයි අපි කතා කරගෙන යන්නේ. ඒතකොට 300 එනවා. දැන් එතකොට උඩ මෙතන බිංදු දෙකක් නැහැ. මෙතන එක කොටුවක් දාන්නේ. එතකොට මෙතන බිංදු දෙක දැම්මා. එතකොට දැන් ඔයා මෙතනට දාන්න ඕනේ අගය මේ දෙක වැඩි කරනවා දෙකෙන්. මේ උඩ තියෙන දෙක වැඩි කරනවා දෙකෙන්. එතකොට වඩින්න 4යි. මෙතනට ඔයා අගය පුරවන්න ඕනේ. මෙතනට පුරවන අගයම තමයි ඔයා මෙතනටත් දාන්න ඕනේ. එතකොට අපි මෙතනට අගය පිරෙව්වොත් එහෙනම් මේක 300 අඩු වගයක් එන්න එපා. දැන් 4ක් 4 28යි. මෙතනටත් 7 දැම්මොත් 4ක් 7 49 4ක් ඉතුරුයි. ආයෙ 4ක් 4 28යි 4යි 32 වෙනවනේ. එහෙනම් මෙතනට 6 තමයි අපිට සුදුසු. මම මෙතන උඩින් ලියන්නම්. මෙතනට 6 තමයි සුදුසු. ඒතර මෙතනටත් ඒ 6 දාන්න. ඒතර 6 වරක් 36 6 දැම්ම 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 3යි 27යි. මේක අඩු කරාම වෙනවා 4යි 2යි. ආයෙ බිංදු දෙකක් දාලා මේක චෙක් කරමු අපි. එතකොට දැන් 26 කියන සංඛ්‍යාවනේ තියෙන 26 කියන සංඛ්‍යාව තමයි අපි දෙකෙන් වැඩි කරන්නේ. 26 දෙකෙන් වැඩි කරාම වාඩ එන්නේ 52. එතකොට 52ට අදාළ අගය මෙතනටයි දාන්න ඕනේ. හරිද? එතකොට මේක 500 ගාණක් නෙමෙයි. එතකොට මෙතන 5ක් දැම්මොත් එහෙම 24ට වඩා වැඩි 25 ගණන්. අපි සාමාන්‍යයෙන් 4 වගේ තමයි මෙතනට සෙට් වෙන්නේ. එතකොට 4ක් 4 16න් හැදෙම එකක් ඉතුරුයි. 4ක් 2 8යි 1යි 9යි. 4ක් 5 20යි. අඩු කරාට පස්සේ වාඩ මේ 2400ට වැඩි අඩු වගේක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. 2400 වඩා වැඩි අගයක් එනවා 5 දැම්මොත්. මෙතනින් එහාට මම මේක සුළු කරන්නේ නැහැ. 2.64 කියලා එනවා. ඒතර පළවෙනි දශම ස්ථානට මේක වටයක්. වැටේවම වඩා 2.6 කියන එක තමයි එන්නේ. හරි. ඒතකොට ඒක තමයි අපේ මෙතන උත්තරේ 2.6 කියන එක. හරි. ඊළඟ ගානට අපි පැයට කිලෝමීටර් 72ක ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියක් මිනිත්තු 15කදී මිනිත්තු 15ක් කියන්නේ කොච්චරද? මිනිත්තු 15ක් කියන්නේ අපි ආසන්න වශයෙන් ගත්තොත් නේ පැය කාලක් නෙමෙයි. මෙතනට පැය වලින් අහන්නේ. ඒතර ගමන් කරන දුර කිලෝමීටර්නේ. ඒතර මෙතන දීලා තියෙන ඒකගේ පැයට කිලෝමීටර් කියන එකනේ. ඒතර SI එකක එකම අගයකින් අපි දාගන්නවා. ඒතර SI එකක එකම අගයකින් දාගන්න මම කරලා තියෙන වැඩේ පැයට කිලෝමීටර් 72 එහෙම 72 විදිහට ආදේශ කරලා දුරනේ හොයන්න ඕනේ. දුර කියන එකට දුර කියලා දාලා කාලය කියන එකට මම මිනිත්තු වෙනකොට මේක පැය වලින් කාලය කියලා දාලා දෙනවා. මිනිත්තු 15ක් කියන්නේ පැය 4න් එකක්නේ. එතකොට මේ 4න් එක හරස් ගුණිතයෙන් 72කින් වැඩි කරාම තමයි මට දුර එන්නේ. එතකොට මගේ දුර කියන එක එනවා මේ 4ට මේ 18 මේ 72 සුළු කරාම 4 වරක් 1යි 7ට 1යි 12ට මේ සෝරි 32ට 8යි කියලා. එතකොට මට එනවා කිලෝමීටර් 18යි කියලා මේකේ දුර. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා දර්ශකාකාරයෙන් දක්වන්න කියලා. දැන් ඔයාලා තියෙන දෙකේ මේ සෝරි log දෙකේ පාදයෙන් 32 සමානයි 5 කියලානේ. එතකොට ඔයාලට සිද්ධ වෙනවා මේ පාදයේ දෙකේ ඉඳන් මේ උඩට පහේ බලය මෙයාගේ බලයක් විදිහට ගන්න. එතකොට දෙකේ පස්වෙනි බලය සමානයි 32. ඕක තමයි දර්ශකාකාරයෙන් ලිවීම. ඕක ලඝු කරන්න කිව්වොත් එහෙම log පාදයේ දෙකමයි 32 වෙනවා. ඇතුළට දර්ශක යනවා සමීකරණයෙන් එළියට. මේ සෝරි සමාන ලකුණෙන් එළියට. සමාන ලකුණ අනිත් පැත්තට යනවා මේ දර්ශකය. ඕක තමයි අපි ඕක පන්තිදී ඕන තරම් කතා කරලා තියෙනවා. හරි ඊළඟ මෙතන තියෙන 4යි කියලා මෙතන තියෙනවා 2යි කියලා. ඒතකොට මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය සමාන නැත්තම් මේ ගාන හදන්න බෑ. ඇයි ඒ? කුඩා පොදු ගුණාකාරය ගන්න මේ දෙන්න පොදු හරය ගන්න. ඒතකොට මේ දෙන්න පොදු හරය අපි සමාන කරගත්තොත් තමයි කුඩා පොදු ගුණාකාරය භාවිතා කරලා මේ දෙන්න සුළු කරන්න පුළුවන්. මොකද මෙතන තියෙන අඩු කිරීමක් හරි එකතු කිරීමක් හරි නම් ඔය අනිවාර්යයෙන්ම මේකේ පොදු හරයක් ගන්න ඕනේ. ඒතකොට මේක දෙකෙන් වැඩි කරාම මේ දෙකෙන් වැඩි කරාම 4යි හැදෙනවා. ඒතකොට මෙතනත් 4යි මෙතනත් 4යි. උඩ ඉන්නවා 3 අඩු කිරීම 2 3ෙන් 2ක් ගියාම 1යි 4යි. හරි ඊළඟ ගාන. මෙතන තියෙන්නේ ඒකාන්තර කෝණය. ඒතකොට මේ කෝණයට මේ කෝණය සමානයි. මේක 30යි නම් මේක 30යි.
එතකොට මෙතන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තියෙනවා. ඒක 30යි. මේක x මේක 2x. ඒතර මේ කෝණ තුනේම එකතුව මේ කෝණ තුනේම එකතුව අංශක 180යි. එතනින් ඒක පාවිච්චි කරලා මම ධන 30 මෙහෙට ගියාම ඍණ 30 කරලා 150 කරනවා. ඒතකොට දෙපැත්තම 3ෙන් බෙදලා x එක 50යි කරනවා. ඕනනම් මේක මිත්‍ර කෝණ වලින් ගන්නත් පුළුවන්. 30 ධන 2x ධන x සමානයි 180යි. ඕනනම් මිත්‍ර කෝණ කියලා ගන්නත් පුළුවන්. හරි ඊළඟ ගාන වාර්ෂික සුළු පොලියට 2500ක් ණයට ගත්ත අයෙක් වර්ෂයක් අවසානයේ 250. එතකොට 2500 මෙතන යට දෙන 2500 හරිනේ. එතකොට උඩ තියෙනවා ඔයාට 250. එතකොට 2500න් 250යි නම් ප්‍රතිශතයක් කරන්න 100න් වැඩි කරනවා. ඒක බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි කැපෙනවා 25 එකයි මෙතන 25 එකයි බිඳුවට 10යි. 10%. හරි අපි එහා පැත්තට මෙතනදී තියෙනවා a වර්ගයේ කමා 2ab කියන එකේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා. ඒතකොට එහෙනම් a වර්ගය හොයන්න a ගෙන් දෙපාරක් බෙදන්න ඕනේ. මෙතන මම මේ දෙකෙන් බෙදලා තියෙනවා මේ දෙකේ ඉලක්කම අයින් කරන්න. එතකොට a වර්ගය අයින් කරන්න a ගෙන් දෙපාරක් බෙදන්න ඕනේ. b එක අයින් කරන්න b ගෙන් එකපාරක් බෙදන්න ඕනේ. එතකොට අපේ උත්තරේ 2යි a වර්ගයේ b. හරි ඊළඟට 975න් 3න් 2ක් අල්ලා යන්නනේ. ඒ කියන්නේ 975 වැඩි කිරීම 3න් 2. එතකොට 3ට 3 ඒවා 1යි. මෙතන 9ට 3යි 7ට 2යි ඉතුරු 1යි 15ට 5යි. 325 දෙකෙන් වැඩි කරාම 650යි. හරි ඊළඟ ගානට ඔයගෙන් අහන O කේන්ද්‍රයේ වෘත්තයේ දී ඇති තොරතුරු ඇසුරින් x ගියාගේ හොයයි. ඒතර ඔයා දන්නවා මේක කේන්ද්‍රය නම් මේ කාර්යය මේ කාර්යය. ඒතර මේ දෙන්නගේ කෝණ දෙක සමාන වෙනවා. ඒතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ආයි පාරක් තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180යි. ඒතර මේක x නම් මේක x නම් මේ දෙක එකතුව 2x ධන 80 සමාන 180. 80 මෙහෙට ගියාම ඍණ වෙනවා. ඒතර 2x සමානයි 100 වෙනවා. ඒතකොට දෙපැත්තම දෙකෙන් බෙදුවම x කියන්නේ 50යි. හරි ඊළඟ ගාන දී ඇති රූපයේ අඳුරු කර ඇති පෙදෙසේ කුලක අංකණයෙන් තෝරන්න. එතකොට මේ දීලා තියෙන එකේ මේ වගේම එකක් අපි වෙන පේපර් එක ඇඳත් එක්ක මෙතන දීලා තියෙන එකේ ඒව අයිති නැහැ. මේ සෝරි මේ සමයි B අයිති නැහැ. B අයිති නැහැ. B පාට වෙලා නැහැ. හැබැයි ඒව අයිති. එතකොට අපි ඒව පාට වෙනවා. ඒව පාට වෙනවා B අයිති නැතුව. හරි එතකොට ඒව පාට වෙනකොට B අයිති නැතුව අපිට මේකේ ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ ගත්තොත් මුළු A කියන කුලගෙම පාට කරමු. මේ A කියන මුළු කුලගෙම පාට කරනවා. අපි නිකන් දැන් ගත්තොත් මෙතෙන්දී මේක A මේක B නම් මේක A මේක B කියලා ගත්තොත් මේ A කියන මුළු කුලගෙම පාට කරනවා. B ට අයිති නැති ටිකත් ඔක්කොම ආයි පාට කරනවා මේ. B ට අයිති නැති ටික පාට කරනවා මේ. B ට අයිති නැති ටිකත් ඔක්කොම පාට කරනවා. එතකොට මෙතන මෙන්න මේ හඳපළුව විතරනේ උත්තරේ. ඒ කියන්නේ මේක හැටියට මෙන්න මේ ටික තමයි උත්තරේ. තේරුණා කියන්නේ? එතකොට මේ ඉන්නේ ඒ ඡේදනයේ B ට අයිති නැති ටික. මේලේ ගන්න බෑ. මේලේ ගත්තොත් පාට එකපාරක් හරි ගෑවිලා තියෙන හැම එකනම එනවා. හරි මේක සාධක කඩන්න ඕනේ. වැඩි කරාම 8 හැදෙන්න ඕනේ. ඒ වැඩි කරන දෙන්න එකතු කරාම 9 හැදෙන්න ඕනේ. ඉතින් වැඩි කරාම 8 හැදෙන එකතුව 9 හැදෙන්න 8 වරක් එක නෙමෙයි 8 වරක් එක. එතකොට x වර්ගයේ මේ 9ix ගමන් 8ix දාන 1ix කියලා ලියලා තියෙනවා. ධන 8 තියෙනවා. දැන් දෙන්න තෝරනවා. එතකොට x එකක් එළියට ගත්තම මෙතනින් ඉතුරු x ධන 8ක් මෙතනින් ධන එකක් එළියට ගත්තම මෙතනත් ඉතුරු x ධන 8ක්. එතකොට මේකෙන් x ධන 8ක් පොදු එළියට එනවා. මේ දෙන්නගෙන් x ධන 8 පොදු එක එළියට ආවම x ධන මෙතන 1 ඉතුරු වෙනවා. හරි අපි ඊළඟ ගානට ඊළඟ ගානේ තියෙනවා මල්ලක දොඩම් රසි තොපි 5යි අඹ රසි තොපි 4යි. එතකොට ඔක්කොම තොපි 5යි 4යි 9ක් නෙදී. ඒකෙන් අහඹුලස ගත්තොත් එම අඹ තියෙන්නේ තොපි කීයද? අඹ තොපි 5යි තියෙන්නේ. හරි. ඊට පස්සේ sorry දොඩම් රසි තොපි අඹ තොපි 4යි තියෙන සමාන. අඹ තොපි 4යි තියෙන්නේ. එතකොට එහෙනම් 9ෙන් අඹ තොපියක් වෙන්න තියෙන හැකියාව 4යි. හරිනේ? එතකොට මුළු ඔක්කොගෙම එකතුව 5යි 4යි 9යි. 9ෙන් ඔයාලට අඹ තොපියක් තෝරන්න පුළුවන් 4යි. හරි ඊළඟට දී ඇත් තොරතුරෙන් TU ගේ දිග. දැන් එතකොට ඔයාලට පේනවා මේ තියෙන එකම ආධාරකය. එතකොට මේක සමාන්තර ආශ්‍රයයක් මේ එකම ආධාරයක වෙච්ච මේක සමාන්තර ආශ්‍රය. එතකොට සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි කියලා මම කියනවා. එතකොට එහෙනම් RS ගේ දිග PQ ට සමානයි. කියන්නේ මේක 10ක් වෙනවා. RS එක 10 වෙනවා. එහෙනම් ARS ම තමයි TU ට තියෙන්නේ. එහෙනම් TU එකක් 10ක් වෙන්න ඕන. ඕක තමයි උත්තරේ. හරි අපි ඊළඟ කොටසට යමු. ඊළඟ ගාන වලට තියෙනවා මේක විසඳන්න කියන්නේ. ඒතකොට ඉතින් මේ වගේ එකක් විසඳන්න බැර නම් වැඩක් නෑ. මේවා හරිම ලේසි ගණන්. මේ දෙන්න වෙන වෙනම බිඳුවට සමාන කරන්න. ඒතකොට a ධන 3 සමානයි බිඳුව හෝ a ඍණ 2 සමානයි බිඳුව. ඒතකොට මේ වර්ගද සමීකරණයක අපිට සාධක කඩලා මේවා විසඳන්න පවා වෙනවා. මේක මේගොල්ලෝ සාධක කඩලා දීලා තියෙනවා. දැන් අර ඉස්සෙල්ලා අපි හදුවේ අර සාධක කැඩුවේ 9ix එක ධන 8 කතන්දර ඒ ගාන වගේ සාධකයේ කඩලා බිඳුවට සමාන කරලා හොයන්න එනවා. මේක එහෙම අමාරු නෑ. මේක ලේසි. ඒතකොට මේක දෙන්න වෙන වෙනම බිඳුවට සමාන කරා. ඉතින් මේවායේ ගණන් වරද්ද ගන්න එපා. හොඳේ අපරාධයක් කියවේ. හරි නේද? රයිට්. එතකොට
a ධන 3 සමානයි 0යි a ඍණ 2 සමානයි 0යි. ධන 3 මෙහෙට ගියාම ඍණ 3යි ඍණ 2 මෙහෙට ගියාම ධන 2යි. හරි. ඊට පස්සේ අහනවා දී ඇත් තොරතුරු අසුරෙන් x සහ y. x තියෙන්නේ මෙතන y තියෙන්නේ මෙතන. ඔයා පේපරේ වාගාව තියෙනවා. ඔයාලට මම කිව්වා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳයි. හරිද? ඒතකොට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් පේපරේ ලින්ක් එක දාලා තියෙනවා. x එක තියෙනවා මෙතන y එක තියෙනවා මෙතන. හරි. ඒතකොට කොහොමද අපි ගාන හදාගන්න වෙන්නේ? මෙතනින් ඔයාට ඒකාන්තර කෝණයක් පේනවා මෙහෙම ගියාම x එක ඒකාන්තරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් ඕනනම් මිත්‍ර කෝණ දාලා අර ඉස්සෙල්ලා කරාගේ මිත්‍ර කෝණ දාලා 35 ධන 40 ධන y සමාන 180යි. එහෙම නැත්නම් මෙතන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දාලා y එක හොයන්න පුළුවන්. හරි. ඒතකොට මම x එක කියලා මේ ඒකාන්තර කෝණ වලින් ලියලා තියෙනවා 35යි කියලා. y එක හොයලා තියෙනවා x එකයි 35යි 40යි y එක එකතු කරලා මිත්‍ර කෝණ දාලා. එතකොට මේ දෙන්න එකතු කරාම 75යි. 75 මෙහෙට ගියාම ඍණ වෙනවා. එතකොට 180න් 75ක් ගියාම 105යි. හරි අපි ඊළඟ ගානට නිවාස යෝජනා ක්‍රමයකට ජලය සපයන ජල ටැංකියක පරිමාව දීලා තියෙනවා. එතකොට අපි ඉගෙන ගත්තා පරිමාව බෙදීම කාලය තමයි ශීඝ්‍රතාවය කියලා කියන්නේ. මොකද්ද පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය? එතකොට තප්පරයට ලීටර් 18ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් ටැංකියකින් ජලය බෙදාහමු ලබයි නම් ටැංකියේ හිස්වීමට ගතවන කාලය තප්පර කීයද? එහෙනම් 3600 බෙදන්න ඕනේ 18න්. ඕකනේ. එතකොට 3600 18න් බෙදුවම මට එනවා තප්පර 200යි කියලා. බොහොම ලේසි ගණන් හොඳේ. 17 රූපයේ දී ඇති තොරතුරු අනුව x යගේ හොයන්න. එතකොට ඔයාලට පේනවා මේ දෙන්නගේ මේ පාදයට මේ පාදයේ සමානයි නම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන x එක ඔයාලට හොයාගන්න නම් මේ දෙන්නගේ අගයන් දෙක හොයලා හරි ඒ කියන්නේ එක්කෙනෙක් හොයලා සරල රේඛාවකට දැම්මම ටක් ගාලා මෙතන එනවා. එහෙම නැත්නම් මේ දෙන්නගේ එක්කෙනෙක් හොයලා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ වලට දැම්මම නම් මේකට එනවා. ඒතකොට ඔයා මොකක් හරි ওই ක්‍රම වලින් එකකට ඔයා ගන්න ප්‍රැක්ටිස් වෙන්න හොඳට. ඔයාට මේවා මම හිතන තරම් අමාරු වැඩ මෙයා. හරි ඒතකොට මේක 70යි නම් මම මෙතන හදලා තියෙනවා. මෙයා A මෙයා A කියලා මම අරන් දෙනවා. ඒතකොට A ධන A 2යි A ධන 70 සමාන 180යි. 70 මෙහෙට ගියාම ඍණ වෙනවා. එතකොට 180න් 70ක් ගියාම 110යි. දෙපැත්තම A එක තනි කරන්න දෙකෙන් බෙදුවම A එක 55. ඒ කියන්නේ මෙතනට 55 එනවා. එහෙනම් සරල රේඛාවක් කොන දැම්මම 180න් 55 අඩු කරාම උත්තරේ 125යි කියලා එනවා. හරි ඊළඟට පන්තික සිසුන් 40කින් වඩාත් කැමති ක්‍රීඩාව පිළිබඳව විමසනවලු. එතකොට මේක අහනවා දීලා තියෙන තොරතුරු අනුව වට ප්‍රස්ථාරයක් දැක්වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සිසුන් ගණන. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ගැන හරියටම පන්තියේ 4න් එකක් මේ අංශක 90යි. එතකොට ඔක්කොම ළමයි ඉන්නවා 40ක්. ඒතර හරියටම 4න් එකක් කියන්නේ 4න් බෙදන්න ඕනේ. ඒතකොට ළමයි 10 දෙනයි. හරි ඊළඟට x ධන y සමානයි 8යි x එක 2යි නම් y වල අගය අහන. ඉතින් බොහොම ලේසි ගණන්. මෙතන x ඔයාලා දාන්න තියෙන 2 ධන 2යි y සමානයි 8යි. ධන 2 මෙහෙට ගියාම ඍණ වෙනවා. 8න් 2ක් ගියාම 6යි. දෙපැත්තම 2ෙන් බෙදුවම y එක 3යි. හරි ඊළඟ ගාන රූපයේ දැක්වෙන xy z සහ lmn ත්‍රිකෝණ අංග සම වේ. මේ දෙන්න අංග සමයි කියලා කියනවා. හරිනේ? රයිට් අංග සම වෙනවලු. ඊට පස්සේ කියනවා අංග සම අවස්ථාවලියා NLM වල අගය. NLM කියන්නේ මෙයා. හරි අංග සම අවස්ථාව මොකක්ද මේවා? ඔයාගේ 80යි 50යි මෙතන ඉන්නවා. 80යි 50යි මැද්දේ 7 ඉන්නවා. දැන් එතකොට ඔයාගේ මේ 7 ඉන්නවනේ. ඒතකොට මෙතන 50යි ඉන්නවා. එන අනිත් පැත්තේ මේ 7ත් එක්ක යන 7 කියන පාදයට එක්ක සෙට් වෙන අනිත් පැත්තේ තමයි ඔයාගේ 80 ඉන්න ඕනේ. මොකද අනුරූප කෝණ අනුරූප පාද බැලන්ස් වෙන්න ඕනේ. එහෙනම් ඔයාගේ මේක අංග සම වෙන්න කෝකෝ පාවලින් මෙතන N L M අගය අංශක 80ක් වෙන්න ඕනේ. හදන්න මුකුත් නැහැ. හරිද? S2 පියාගෙන උත්තර ලියන්න විතරයි තියෙන්නේ. හරි ඊළඟ ගාන. මෙතන ඔයාලට අහනවා සරල රේඛාවේ අනුක්‍රමණය. ඒතර ඔයාලට මතකයි සරල රේඛාවක අනුක්‍රමණය අපි හෙව්වා. y කණ්ඩාංක අන්තරය බෙදුවා x කණ්ඩාංක අන්තරය. මේ ඉතින් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියම මම කියන්නේ. ඒතර y කණ්ඩාංක වල අන්තරය කියලා කියන්නේ මෙතන y1 ඍණ y2 x1 ඍණ x2. එතකොට මේ දෙන්නගේ y එක මම 7යි කියලා ගත්තොත් 7න් මෙතන අඩු වෙන්නේ 3. x එක මම එතකොට මේ පැත්තෙන්ම ගන්න ඕනේ. එතකොට දෙකෙන් අඩු වෙන්නේ බිඳුව. එතකොට 7න් 3ක් ගියාම 4යි, දෙකෙන් බිඳුවක් ගියාම 2යි, 4 දෙකෙන් බෙදුවම 2යි. හරි ඊළඟට දියෙත් දත්ත ඇසුරින් ABCD සමාන්තර ආශ්‍රය පරිමිතිය. සමාන්තර ආශ්‍රයක අපි දන්නවා සම්මුඛ පාද සමාන. ඉතින් බොහොම ලේසි ප්‍රශ්න හොඳේ. මෙයා 8යි නම් මෙයාත් 8යි, මෙයා 6යි නම් මෙයාත් 6යි. ඒතර 6යි 6යි 12යි 8යි 8යි 16යි ඔය දෙක එකතු කරාම 28යි. හරි ඊළඟ ගාන AB හා BC රේඛාවන්ට සමදුලින් AB හා BC. ඒ කියන්නේ එකිනෙකට හමු වන සරල රේඛා දෙකකට සමදුලින් යන කෝණ සමච්ඡේදකය. ඒතකොට ඒගොල්ලෝ එක දීලා. ඊට පස්සේ කියනවා B හා C වෙන වෙනම B හා C ලක්ෂ දෙකකට සමදුලින් පිටිපද කියන්නේ මේ ලක්ෂ දෙක යා කරන මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදය ගැහුවම මේ රේඛාවයි එකට හම්බ වන පොදු ස්ථානය තමයි මේ කියන අවස්ථාවේ පතේ පිහිටන්නේ.
හරිනේ. එතකොට එහෙනම් ඒ අවස්ථා දෙකම කැපෙන තැන තමයි P කියන එක ගන්න ඕනේ. හරි ඊළඟ ගානට AC සමානයිලු AD ට. AC සමානයි AD. ඒ කියන්නේ මේක 8යි නම් මේක 8යි. ඒතර මෙයාගේ කෝණය මෙතන කෝණයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක x නම් මේක x වෙන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට ඔයාලට පේනවාද මෙතන ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ x එක තමයි මේ 60 25 එකතු. එහෙනම් 60 25 කියන්නේ 85යි. හරි ඊළඟ ගාන. මෙන්න මේකෙන් මම අර කලින් එකෙත් කිව්වා ගොඩක් කට්ටිය වරද්දලා තිබ්බා. මෙන්න මෙතනින් නවත්තලා තිබ්බ ගාන. එහෙම වෙන්න බෑ. ඔයා x එක තනි කරන්න ඕනේ. එතකොට දෙවරක් 5 10යි x කියලා හරස් ගුණිතෙන් වැඩි කරාම 3 සමානයි 10යි x. එහෙනම් 10න් මේ පැත්ත බෙදන්න. එක්ක මෙහෙම තියන්න නැත්නම් 0.3යි කියලා තියන්න. හරි අපි එහෙමම යන් ඕකේ b පාර්ට් එකට. හරි b පාර්ට් එකේ මම මේක හදලා තියෙන අර කලින් පොඩ්ඩක් මම පැහැදිලි කරපු එකේ වීඩියෝ එක පොඩ්ඩක් ක්ලියර් මදි වෙච්ච හින්දායි මම පොඩ්ඩක් ආයි කරන්නේ. ඒක වීඩියෝ එක හොඳ රෙකෝඩින් එක ක්ලියර් වෙලා ආපුතේ අප්ලෝඩ් කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හරි අපි දැන් බලමු ගාන කියවලා ABCD ඍජු කෝණාශ්‍රාකාර ලෝහාස්තරයෙන් දැක්වෙන පරිදි රූපයේ දැක්වෙන පරිදි AED කේන්ද්‍රික ඛණ්ඩය. එතන මේ තින් AED ඔයාගාව පේපරේ තියෙනවා. පේපරේ නැත්තම් පේපරේ මේක එක්සෑම් එකට ආපු නැති කවුරු හරි ළමයෙක් නම් ඔයාලට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ YouTube එකේ ඩිස්ක්‍රිප්ෂන් කියන තැන යට මම දාලා තියෙනවා පේපර් ලින්ක් කියලා. ඒක ක්ලික් කරපුවම පේපරේ ඔයාලට පේන ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඊට පස්සේ රූපයේ දැක්වෙන පරිදි AED මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය කපලා අයින් කරලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය අරය අහනවා. එතකොට අරය කියනකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ අරය, මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ අරය. හරිනේ. එතකොට අරය කියන්නේ මෙන්න මේ 14. එහෙනම් පළවෙනි උත්තරේ 14යි. හරි ඊට පස්සේ අහනවා ABCDE ලෝහ ආස්තරයේ පරිමිතිය. එතකොට මේකනේ ABCDE. කියන්නේ මේ කැලලත් ඕනේ. ABCDE මෙන්න මේ කැලල ඔක්කොම ලෝහ ආස්තරයේ පරිමිතිය. ඒ කියන්නේ මේක කපලා අයින් කරලා ඉවරයිනේ. එහෙනම් ඔයාලට මේක 14 තියෙනවා. මේක 20 මේක 20 මේක 14ක් තියෙනවා. දැන් ඔයාලට මේ චාප දිග හොයන්න ඕනේ. චාප දිග හොයන්න මම 25R මෙතන තියෙන කෝණය 45 නේ. වගේ පේපරේ පේනවනේ. 360න් 45 දැම්මා. 25R 360න් 45 දැම්මා. එතකොට 45 1යි 360ට 8යි. දෙවරක් 1යි 8ට 4යි කැපුවා. 5 වලට 7න් 22 දැම්මා. R වලට 14 දැම්මා. වැඩි කිරීම මෙතන ඉතුරු වෙච්ච 4න් එක දැම්මා. එතකොට 4ක් මෙතනට 2යි, දෙවරක් මෙතනට 2යි, දෙවරක් 22ට 11යි. සෙන්ටිමීටර 11යි. එතකොට සෙන්ටිමීටර 11ක් තමයි වාට එන්නේ චාප දිග. එහෙනම් පරිමිතිය කියන්නේ 11 ධන 20යි 20යි 40යි. මේ 14යි මේ 14යි 28යි. ඔය ඔක්කොම එකතු කරාම සෙන්ටිමීටර 79යි. හරි ඊළඟට මගෙන් අහනවා කියන අපෙන් පේපරේ අහනවා මේ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මුළු රූපයේ වර්ගඵලයෙන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරන්න. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය දැන් ඉස්සෙල්ලා මෙතන 8න් 1යි කියන කාමන. ඒතර මම එක පාවිච්චි කරනවා. 5 කියන්නේ 7න් 22යි, R කියන්නේ 14 ඒවා 2යි 8න් 1යි. 4ක් 1යි මෙතනට 4ක් 2යි කියලා ගැපුවා. දෙවරක් 1යි මෙතනට 4යි කියලා ගැපුවා. ආයි දෙවරක් මෙතනට 2යි 14ට 7යි කියලා ගැපුවා. ආයි දෙවරක් 1යි 22ට 11යි කියලා ගැපුවා. එතකොට 11 වැඩි කිරීම 7 තමයි 77යි. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට 77යි මුළු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මං හෙව්වා 14 වරක් 20. ඒක 280යි. 280ෙන් මම මෙතනට ආපු 77 අඩු කරාම මට එනවා 203යි කියලා. හරි ඊට පස්සේ ලස්සන ප්‍රශ්නයක් අහනවා මේ කේන්ද්‍රික ඛණ්ඩය කපා ඉවත් නොකර ADE කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන වනසේ AB රේඛාව මත මෙන්න මේ AB රේඛාව මත කියන ඒවා හරියට තියෙන්න ඕනේ. AB රේඛාව මත කොහොමද පස්සේ වෙන දේවල් මාක් කරන්න බෑ. AB රේඛාව මත හරි. AB රේඛාව මත හරිනේ කතන්දරේ පැහැදිලිනේ. හරි. එතකොට AB රේඛාව මත ඔයාලට මොකද්ද කරන්න කියලා තියෙන්නේ? F පිහිටන පරිදි AB රේඛාව මත තමයි F එක පිහිටන්න ඕන. හරි. F පිහිටන පරිදි ADF ඍජු කෝණික ත්‍රිකෝණයක් කපා ඉවත් කළේ නම් එවිට ලැබෙන ආස්තරයේ ඉහත රූපයේම ඇඳ හැඩය හඳුන්වන විශේෂ නාමයක් ලියන්න. එතකොට අපි හිතමු දැන් මේකම මේ හැඩයෙන් මේ කොහෙන් හරි ලයින් එකෙන් F එක කැපෙන්නේ. එතකොට මම මෙහෙම යා කරනවා. එතකොට මේ ආස්තරය නෙමෙයි මේක තමයි කැපෙන එක. එතකොට අපිට ලැබෙන රූපේ මෙන්න මේක අපි කියන්නේ ත්‍රිපීසියමක්. හරි. එහෙනම් අපේ උත්තරේ ත්‍රිපීසියමක්. ඊට පස්සේ අහනවා AF දිග මෙතන ඉඳන් මෙතනට තියෙන දිග අහනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන ත්‍රිකෝණයක් කැපුවා කිව්වේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන කරන්න. එහෙනම් මම කරා හරිද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 77යි. ඒකට සමාන කරා ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ කවුද? භාගයයි ආධාරකයේ 14යි ලම්බකයේ AF. හරිනේ? භාගයයි ආධාරකයේ 14යි ලම්බකයේ AF සමාන කරා 74. එතකොට දෙකෙන් කියපුවම මෙතන 14ට 7යි. 7 ගිහිල්ලා මෙහෙට බෙදුවම 7න් කැපුවම 11යි. එහෙනම් AF කියන්නේ සෙන්ටිමීටර 11යි. හරිනේ?
රයිට්. ඔය අපි කතා කරලා තියෙන්නේ පස්වෙනි ගාන. මට පොඩ්ඩක් පිටුව මේ වැරදිලා පෙරලා තියෙන ළමයි පස්වෙනි ගාන පොඩ්ඩක් කතා කරලා තියෙනවා. අපි දැන් පළවෙනි ගානට යන්. අන්තිම පිටුව පෙරලා තියෙනවා පොඩි වැරදීමකින්. ඒකට සමා වෙන්න. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා භාග ගාන අපේ. හරි. මිනිසෙක් අඹතෝගයක් එකක් රුපියල් 30 බැගින් මිලට ගත්තේ. ඉන් පහෙන් එකක් නරක් වෙන. අපි දැන් ඕකට පොඩි ෂෝට් එකක් ගහගමු මෙතන ගාන. අපි ඒගොල්ලෝ කියන වාක්‍ය ටික. අඹතෝගයකින් රුපියල් 30 බැගින් ගත්තම පහෙන් එකක් නරක් වුණා. එහෙනම් හොඳ අඹ කීයද? හොඳ අඹ දැන් තියෙනවා පහෙන් 4ක්. ඊට පස්සේ කියනවා නරක් නොවී තිබු අඹ ප්‍රමාණය මුළු අඹ වලින් කවර භාගයක්ද? හරි. එහෙනම් අපි ඒක ලිව්වා නරක් නොවී තිබු අඹ ප්‍රමාණය මුළු අඹ වලින් පහෙන් 4ක්. හරිනේ? රයිට්. හරි. ඊට පස්සේ ඊළඟ කෑල්ලේ අහනවා නරක් නොවුණු අඹ වලින් 4න් එකක්. නරක් නොවුණු අඹ වල කියන්නේ මේ හොඳ අඹ වලින්නේ. ඒකෙන් අල්න යන්න 4න් එකක්. ඒතර මේකට මේක සුළු කරාම අපිට එනවා ආයි මුළු ගොඩෙන් 5න් එකයි. හැබැයි දැන් නරක වෙච්ච නැති හොඳ ටික කෑලි 4කට කැඩුවා. ඒකෙන් තාම එකයි ගත්තේ. තව 3ක් ඉතුරුයි ඈ. හරි. එතකොට දැන් තියෙනවා 5න් එකක්. එතකොට 4න් එකක් තම පරිභෝජනයට තබා ගත්තේ නම් පරිභෝජනයට ගත් අඹ ප්‍රමාණය මුළු අඹ වලින් කවර භාගයක්ද? එතකොට එනවා 5න් 4න් 4න් එකක්. එහෙනම් උත්තරේ එනවා 5න් එකයි. එතකොට මම ඔයාලට මෙතන හදලා පෙන්නන්නේ 5න් එකයි. හරි. ඊට පස්සේ මේ ගානේ පොඩි ඩවුට් එකක් තියෙනවා. මේකෙදි ඉතුරු ටික තමයි මේ කියන කතන්දරයට යන්නේ. අපි ඒක ඒ විදිහට තේරුම් ගන්න වෙනවා ඈ. හරි. ඊට පස්සේ කියනවා විකුණු අඹ ගෙඩි ගණන 60ක් නම්. ඒ කියන්නේ ඉතුරු ටික විකුණලා. ඒක මේ ගානේ කොහෙවත් ඒගොල්ලෝ සඳහනක් කරලා නැහැ. අපි ඒක ඕන පොඩ්ඩක් හිතා ගන්න වෙනවා. එහෙනම් විකුණු අඹ කියන කොටස පුතේ. හරි. විකුණු අඹ කියන කොටස අපිට ගන්න වෙන කොහෙන්ද? ඉතුරු වෙන 5න් 4න් මේ මෙතන තියෙන 5න් 4න් 4න් එකකට අපි ගත්තේ අර මොනවද මේ පරිභෝජනයේට. එහෙනම් දැන් තියෙනවා 4න් 3ක්. ඇයි මේක ඉතුරු කෑල්ල 4කට කඩලා ඒකෙන් එකක් ගත්තා. එහෙනම් තව 3ක් තියෙන්න ඕනේ. මේකට මේ කැපිලා ගියාම මුළු අඹ වලින් 5න් 3ක් තමයි විකුණලා තියෙන්නේ. එතකොට මෙන්න මේක මම මෙතන හදලා පෙන්නනවා මුළු අඹ වලින් 5න් 3යි කියලා. ඒ 5න් 3 තමයි අඹ ගෙඩි ගාන 60ට සමාන වෙන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලාම 5න් 3 60යි නම් මම 5න් එකක් හොයා ගන්නවා. ඒ කියන්නේ 5න් එකක් කියන්නේ 63න් බෙදුවම 20යි. එහෙනම් මුළු අඹ කියන්නේ 5න් 5ක්. එහෙනම් මම 5න් එක කියන්නේ 20යි නම් 5න් 5ක් වань 5න් වැඩි කරා. ඒතකොට මට එනවා මුළු අඹ ගෙඩි ගාන 100යි කියලා. පැහැදිලි කියලා හිතන නෑ. හරියට රෝම ඉලක්කම් 4. ඊට පස්සේ කියනවා මෙතන රෝම ඉලක්කම් 4 කියනවා විකුණු අඹ ගෙඩි ගණන විකුණු අඹ යොදා ජෑම් නිෂ්පාදනය කරනු ලැබුවොත් ජෑම් බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 250යි. කියන්නේ ජෑම් බෝතලයට සම්පූර්ණ ප්‍රොඩක්ට් එක හැදුවට පස්සේ රුපියල් 250ක වියදමක් යනවා. 115ක අගේ එකතු කළම වැට් බද්දකුත් දානවලු. හරිද? තේරුණා කියන්නේ? හරි. එතකොට වැට් බද්දකුත් දානවා කියන්නේ මොකද්ද? 115ක් මේ ජෑම් බෝතලයට එකතු වෙන්න ඕනේ. එතකොට 250ට මෙතින් 250ට 100ට 15ක් කියන්නේ වැට් එක ගැහුවමනේ. අපෙන් කෙලින්ම අහන්නේ අගේමත් වැට් එක අය කරන්නේ ජෑම් බෝතලයක විකුණුම් මිල. ඒ කියන්නේ වැට් එකත් අපි charge කර ගන්න ඕනේ. ඒක සාමාන්‍ය පාරිභෝගිකයා මතනේ වැටෙන්නේ. එතකොට 100ට 15ක් දැම්මොත් වැට් එක විතරයි එන්නේ. එහෙනම් එකපාර විකුණන මිල හොයන්න 100ට 115 දැම්මා. එතකොට බිඳුවට බිඳුව කපලා 5 2යි 5 5යි 115 5න් වැඩි කරාම 575 දෙකෙන් බෙදුවා. 287යි 750. හරි අපි දෙවෙනි ගානට පළතුරු අවා ඇති ගෙවත්තක එක් පළතුරු අගාව සඳහා බිම් ප්‍රමාණ වෙන් කර ඇති ආකාරය පහට වට ප්‍රස්ථාරයෙන් දැක්වේ කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඔයාගෙන් අහනවා මෙතන අඩුවීමම වල තියෙන පළතුරු මොකක්ද කියලා. දැන් පුතේ මෙතන 240 මේක 60 මේක 20 ඔක්කොම දන්නවා. තියෙන අවුල මෙතන මේ මිදි කොච්චරද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මුළු රූපෙම 360යි 240යි මෙතන 60යි 320යි 320යි 360න් 320ක් අඩු කරාම ඉතුරු වෙනවා 40ක්. කියන්නේ මිදි 40ක් වවනවා අංශක. එහෙනම් අඩුවෙම වල තියෙන අඹ. එහෙනම් පළවෙනි උත්තරය අඹ. ඊට පස්සේ අහනවා අඹ හා කෙසෙල් වගා කර ඇති බිම් ප්‍රමාණ අතර අනුපාතය. අඹයි කෙසෙලුයි නහන්නේ. ඒතකොට ඉල්ලන විදිහට ලියන්න. ඔයා කෙසෙල් අඹ මාරු කරලා ලිව්වොත් හරියට ලියන්න කෙසෙල් අඹ කියන එක. ඒගොල්ලෝ හැබැයි ඉල්ලන්නේ අඹ කෙසෙල් කියලා. කියන අනිවාර්යෙන් අඹ කෙසෙල් කියන එක ලියන්න. ලියලා අඹ වල කෝණය 20යි. කෙසෙල් වල කෝණය 240යි. 20ට 240යි කියන්නේ සුළු කරාම බිඳුවට බිඳුව කැපුවම දෙවරක් එකයි මෙතනට 12යි. සරලම අනුපාතය 1:12යි. ඊට පස්සේ කියනවා කෙසෙල් වගා කර ඇති කොටස ගෙවත්තේ මුළු බිම් ප්‍රමාණයෙන් කවර භාගයක්ද? ඉතින් මුළු බිම් ප්‍රමාණය 360යි. ඒකෙන් 240යි. එතකොට මේක සුළු කරා මුළු බිමෙන් 3න් 2 වවල තියෙන කෙසෙල්. ඊට පස්සේ කියනවා ගෙවත්තේ මිදි වගා කර ඇත්තේ වර්ග මීටර 60ක. ඒ කියන්නේ අංශක 40ක් කියන්නේ වර්ග මීටර 60යි. හරිනේ? එතකොට 360න් 40ක් කියන්නේ කොච්චරද කියලා මම හොයාගත්තා 9න් එකක්. 9න් එකක් සමාන වෙන්න ඕනේ වර්ග මීටර 60කට. මං කියන එක පැහැදිලිනේ.
අංශක මුළු රවුමම ඉඩම 360යි 360න් මිදි වලට දීලා තියෙන 40යි. ඒ කියන්නේ භාගයක් විතර ගත්තොත් 9කින් 1යි. ඒතර 9කින් එකක් කියන්නේ 60යි නම් මුළු ප්‍රමාණය කියන්නේ 9න් 9ක්. මුළු ඉඩම කියන්නේ 9න් 9ක් නේ. එහෙනම් අපි 69න් වැඩි කරාම වර්ග මීටර් 540ක මුළු ඉඩමක් මේක. අන්නාසි වගාකල බිම් ප්‍රමාණය කොපමණද? එහෙනම් ඔයා දන්නවා 360න් 60යි නම් 540න් කීයද කියලා හොයන්න. මේක හොයන්න තව ක්‍රමයක් තියෙනවා. එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. ලේසිම විදියෙන් මම මේ කිව්වේ 360න් 60යි නම් 540න් කොටු දෙක සුළු කරන්න. ඒතර බිඳුවල බිඳුවයි. 6 වරක් එකයි මේ 36ට 6යි. 6 වරක් එකයි මෙතනට 9යි. මෙතන 90යි. පැහැදිලි කියන්නේ? හරි නේද? එතකොට වර්ග මීටර 90ක් තමයි අන්නාසි වවන්න තියෙන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්න දෙකට යන අපිට තව ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි. මෙතන ගහනවා ගානක්. මෙන්න මේ ගාන පොඩ්ඩක් හොඳට බලන්න. දිනකට පැය 6 බැගින් වැඩ කරන මිනිසුන් 3 දෙනෙකුට තාප්පය බැඳ නිම කිරීමට දින දෙකක් ගත වේ. හරිද? එතකොට මෙතන මිනිස් දින විතරක් නෙමෙයි මේකේ මිනිස් පැයක් තියෙනවා. ඔන්න ඕක තමයි ගොඩක් සමහර ලකුණු කීපයක් අඩු කරගත්ත ළමයින්ගේ පන්ති ලකුණු වල නැති වුණ නැත්නම් 90 ගණන් ගත්ත ළමයින්ගේ මෙන්න මේ ගාන පොඩ්ඩක් උඩ ගණන් දෙක තමයි වැරදුනේ. හරි. ඉතින් ඒකින්ද එතකොට තාප්පයක් බැඳ නිම කිරීමට අවශ්‍ය මිනිස් පැය ගාන අහන්න. එතකොට මිනිස්සු ගාන වැඩි කිරීම, දින ගාන වැඩි කිරීම, පැය ගාන ඔක්කොම වැඩි වෙන්න ඕනේ. එතකොට මිනිස්සු 3යි, දින 2යි, දිනකට පැය 6 ගාන. එතකොට තමයි මුළු මිනිස් පැය ගාන එන්නේ. එහෙනම් මිනිස් පැය මෙතන මිනිස් පැය කියලා ලියන්න ඕනේ. මිනිස් පැය උත්තරේ මම මෙතන අරන් තියෙන හින්දා මිනිස් පැය 36ක්. හරි. ඊට පස්සේ අහනවා දිනකට 9 බැගින් වැඩ කරන. ඒ කියන්නේ පැය 6ක්. දැන් මෙතන තියෙන්නේ. හැබැයි අපි කරනවා පැයකට 9ක් වැඩ. දිනකට පැය 9ක් වැඩ කරනවා. 9 බැගින් වැඩ කරන මිනිසුන් දෙදෙනෙකුට. ඒ කියන්නේ පැය 9 බැගින් වැඩ කරන මිනිසුන් දෙදෙනෙකුට එම කාර්ය නිම කිරීමට ගතවන දින ගාන. එතකොට මිනිස්සු 2යි. දින ගාන දන්නේ නැහැ. පැය ගාන 9යි. වැඩේ වෙනස් වෙන්නේ නැහැ. වැඩේ 36මයි. ඒ වැඩේමනේ කරන්න යන්නේ. එහෙනම් දෙවරක් 9 18යි. 18 වැඩි කිරීම මේ පැත්තට ගෙනල්ලා බෙදුවම 36 18න් බෙදුවම 2යි. ඒතකොට දින දෙකෙන් මේ වැඩේ ඉවර කරනවා. හරි. ඊළඟ මේක වෙනම ගානක් ඈ. වාහනයක් ආනයනය කිරීමේදී වටිනාකමෙන් 15%ක තීරු බදු වශයෙන් ගෙවන්න ඕනේ. වාහනේ ආනයනික වටිනාකම 750,000ක් වෙනවා. ඒ කියන්නේ වරායට ගෙනල්ලා තියෙනවා අපේ රට ඇතුළට ගන්න නම් 15%ක ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ගවර්න්මන්ට් එකට රජයට ගෙවන්න ඕනේ. එතකොට මේ ගෙවන ටැක්ස් එකට තමයි 15%ක් කියලා අපි කියන්නේ. එහෙනම් අහනවා තීරු බදු ගෙවීමෙන් පසු වාහනේ වටිනාකම. අර ඉස්සෙල්ලා අපි ගානක් හැදුවේ. ජෑම් බෝතලේ ඒ වගේම තමයි. තීරු බදු ගෙව්වට පස්සේ වාහනේ වටිනාකමනේ අහන්නේ. මෙතනට 100% දාන්න එපා. කෙලින්ම වැරදි. ඒතකොට තීරු බදු නෙමෙයි අහන්නේ. තීරු බදු ගෙව්වට පස්සේ වාහනේ වටිනාකම. ඕගොල්ලෝ 100% දැම්ම නම් අනිවාර්යෙන්ම මේ 750,000ට අර ආපු උත්තරය එකතු කරන්න ඕනේ. එහෙනම් හොඳම දේ 115 දාලා හදන්න. 115 දාලා දුන්න බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 7500 වැඩි කරන්න තියෙන 115. මම මේක ලේසියෙන් වැඩි කරලා තියෙනවා 75 115න් වැඩි කරලා අගට බිංදු දෙකක් දානවා. මේදී 5න් වැඩි කරා 7න් වැඩි කරා මෙතන උත්තර ටික තියෙනවා. හරි මේ උත්තරය ආවට පස්සේ අගට බිංදු දෙකක් දානවා. ඕක තමයි ලේසිම විදිය. හරි ඊට පස්සේ අහනවා මෙම වාහනේ විකිණීමේදී 12ක ලාභයක්. ඒ කියන්නේ දැන් වාහනේ ටැක්ස් කරලා ගෙනාවට ගෙන්නන කෙනාට ලාභයක් ගන්න බෑ. ඒතකොට එයා ගන්න ලාභය තමයි 12. මේ 15 රජය ගත්ත ටැක්ස් එක. රජයට ගත්ත ලාභය අපිට ගත්ත ලාභය නෙමෙයි. එතකොට එහෙනම් මේ දැන් මේ වෙනකොට මෙච්චරක් මේ වාහනේ ගෙන්නන කෙනා වියදම් කරලා තියෙනවා. ඒ වියදමෙන් 12ක් කියන්නේ ටැක්ස් එක විතරයි. නැත්නම් සෝරි ප්‍රොෆිට් එක විතරයි. මේ ලාභය විතරයි. දැන් අහන්නේ විකිණිය යුතු මිලමයි. ලාභය විතරක් වන්න 12 දැම්ම නම් හරි. ලාභය විතරක් නෙමෙයිනේ අපෙන් අහන්නේ. දැන් වාහනේ විකුණන්න ඕනේ කීයටද කියලා. එහෙනම් 100ට 112ක් දාන්න ඕනේ. ඒතර අර වගේ බිංදු දෙක කියපුවම 8625 112න් වැඩි ගන්න තියෙන. ඒතර මම මෙතන වැඩි කරලා අරන් තියෙනවා. ඔවත් වැඩි ගන්න තනියෙන් වැඩි කරාම එන්න ඕනේ 966000යි කියලා. හරි ඊළඟ ගාන මෙන්න මේ ගාන හරිම ලේසි ගානක්. මේ ගොඩක් කට්ටියට මේ බැරි වුණා නියදි අවකාශය ලියා ගන්න. දැන් මේකේ A1 A2 A3 A4 කියලායි ඊට B1 B2 කියලායි C1 කියලායි පඩි ටිකක් දාලා ගත්ත කට්ටියක් ඉන්න. ඒතර මේගොල්ලෝ තමයි නියදි අවකාශය. A1 A2 A3 A4 B1 B2 මේ C1. හරි right. හිස් වැසුමක් පැලඳියක් වීමේ සම්භාවිතය. දැන් හිස් වැසුම් දාගෙන ඉන්න කවුද? රතු පාට පටි පැලඳිය හැ B1 B2 නිසා කළු පාට පැලඳිය හැ C1 කළු පාට පැටියක් කළු පාට පැටි පැලඳන් ඉන්න අය C1 කියලායි රතු පාට පටි පැලඳගෙන ඉන්න අය B2 B1 කියලායි හිස් වැසුම් පැලඳිය අය තමයි මේ තියෙන්නේ. ඒතකොට 1 2 3 4යි. එහෙනම් ඔක්කොම පිරිස 7යි 7න් 4යි. කළු මේස් පැලඳිය අයෙක් වීම. හරි නේද? කළු පාට මේස් පැලඳිය අය C1. ඒගොල්ලෝ එක්කනයි ඉන්නේ. කියන්නේ හරි
sorry කළු මේස් පැණි දෙකක් වීම සම්බන්ධයි. sorry 7න් 1යි. හරිනේ. 7න් 1යි. එතකොට මෙතනට එන 7න් 1යි. එතකොට කළු රතු පාට පැළඳිය B1 B2 ලෙසද කළු පාට මේස් පැළඳිය C1 ලෙසද. එතකොට කළු මේස් පැළඳිය කීමේ සම්භාවිතාව මේ ඔක්කොම 7යි 7න් 1යි. හරි. ඊට පස්සේ කියනවා රතු පාට පැටි පැළඳගත් අයෙක් හෝ කළු මේස් පැළඳිය අයෙක් වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ රතු පාට පටි තිබ්බත් කමක් නැහැ කළු මේස් තිබ්බත් කමක් නැහැ. ඒ දෙගොල්ලන්ගේම එකතුව මෙතන 2යි මෙතන 1යි ඔක්කොම 3යි. කීයකින්ද 7න් 3යි. හරි. ඊට පස්සේ හිස් වැසුමක් නොපැළඳි. ඒ කියන්නේ හිස් වැසුමක් දාලා නැහැ. නමුත් රතු පාට පටියක් පැළඳගත් අයෙක් වීමේ සම්භාවිතාව. හිස් වැසුම් දාලා නැත්නම් රතු පාට දැන් මෙතන කියන විදිහට කළු පාට මේස් පැළඳ කොහොම කියලානේ කියන්නේ. 4 දෙනෙක් හිස් වැසුම් පැළඳ සිටිනවා. ඊට පස්සේ රතු පාට පටි පැළඳගත් 2 දෙනෙක් ඉන්නවා. ඔහොමනේ කතන්දරේ තියෙන්නේ. ඒතකොට මේ කියන විදිහට ඔයාගේ හිස් වැසුම් දාලා නැති තමයි අනිත් ඔක්කොම කට්ටිය. මෙතන දෙන්නයි මෙයයි ඔක්කොම හිස් වැසුම් දාලා නැහැ. මේගොල්ලෝ විතරයි හිස් වැසුම් දාලා තියෙන්නේ. හිස් වැසුම නොපැළඳි නමුත් ඒ කියන්නේ හිස් වැසුම දාලා නැහැ. රතු පාට පටියක්. මේක සිංහල නිකන් රතු පාට පටියක් පැළඳන් ඉන්න දෙන්නයි. ඒතකොට 7න් 2යි. හරි. එතකොට මම මේක කරේ ළමයි. ඕගොල්ලන්ට සමහර කට්ටියට පොඩි ඩවුට් එකක් තිබ්බා රෙකෝඩින් එකේදී. ඒක හින්දායි මම ආයි පාරක් කරපු පේපර් එක අප්ලෝඩ් කරේ. මේක කරලා හොඳට විභාගයට රෙඩි වෙලා යන්න කියලා ඉල්ලනවා.